හායි ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ දිනුවන් බවා YouTube channel එකත් එක්ක මම අද ඔන්න ඔයාලට ගොඩාක්ම වටින දෙයක් තමයි ගෙනාවේ. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මූණ black head white heads එන එක. ඉතින් ඔන්න ඒ දේ වළක්ව ගන්න කොහොමද කියලා තමයි මම අද මේ වීඩියෝ එක තුලින් ඔයාලට ගෙනාවේ. මට මේකට ඕනි කරන්නේ අමුද්‍රව්‍ය 3යි. හැබැයි මගේ තියෙන්නේ normal to dry skin එකක් හින්දා තමයි අමුද්‍රව්‍ය 3ක් ඕනේ. හැබැයි oily skin එකක් නම් තියෙන්නේ මේකට ඕනේ අමුද්‍රව්‍ය 2යි. ඉතින් මම කියවනේ මගේ normal to dry skin එකක් තියෙන කියලා ඕනේ. හින්දා මට ඕන වෙනවා මේකට gelatin, ඒ වගේම fresh milk, තව ඕන වෙනවා කහ. ඉතින් කහ ඇලර්ජික් අයට කහ නැතුව කෝපි පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මට කහ ඇලර්ජික් නැති හින්දා මම කහ පාවිච්චි කරනවා. මොකද කහ වලින් අපේ රෝම වැවෙන එක අඩු පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම රෝම වැවෙන කාලය අඩු කරගන්න පුළුවන්. අන්න ඒ හින්දා මම කහ පාවිච්චි කරනවා. කස්තුරි කහ. එතකොට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න මගේ මූණ ටිකක් ඩ්‍රයි වෙන්න බලන හින්දා ඒ හින්දා මගේ මූණ මට මොයිස්චරයිසින් ගතියෙන් තියාගන්න ඕන හින්දා තමයි දැන් මේ මාස්ක් එක දැම්මට පස්සේ අපේ මූණ ටිකක් ඩ්‍රයි වෙන්න බලනවා. ඒ හින්දා තමයි මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නේ. එතකොට ජෙලටින් වලින් අපේ හැමේ කියන්නේ තාරුණ්‍යභාවය රැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ජෙලටින් කියන්නේත් හොඳ අමුද්‍රව්‍යයක් අපේ හැමට. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවාද ජෙලටින් ගානවද කියලා. නෑ, ඇත්තටම ජෙලටින් හොඳයි අපේ හැමේ වියපත් භාවය, ඒ වගේම වින්කල්ස් ගතිය, ඒ දේවල් නැති කරගන්න ජෙලටින් ඇත්තටම ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඔන්න අර ස්වභාවික දේවල් හින්දා අපේ මූණට මේ දේවල් ගෑවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. අපේ අනවශ්‍ය රෝම, ඒ වගේම black heads, white heads ඕගලන්ට අඩු කරගන්න පුළුවන්. හැබැයි මේක පාවිච්චි කරන්න ඕනේ මාස එකට එක පාරක් හරි දෙපාරක් හරි විතර. ඊට එහා පාවිච්චි කරන්න යන්න එපා. මොකද මේකෙන් අපේ මැරුණු හැම ඉවත් කරනවා. ඉතින් ඒ හින්දා අර ආය අලුතෙන් ආපු හැමත් මේක නිරන්තරයෙන් කරනකොට ඩැමේජ් වෙන්න බලනවා. ඒ හින්දා මාසෙකට එක පාරක් හරි දෙපාරක් හරි ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න. ඒක ගොඩක්ම හොඳයි ඔයාලගේ මූණට. ඉතින් ඔන්න මම අද මේ ගෙනාවු දේ කොහොමද අපි හදන්නේ කියලා බලමු. ඊට කලින් මම කියන්නම් oily skin එකක් තියෙන කට්ටිය පාවිච්චි කරන්න එපා fresh milk. එතකොට කහ ඇලර්ජික් කට්ටිය ඉන්නවා. කහ sensitive හැමවල වලට කහ සාමාන්‍යයෙන් ගෑවම රතු වෙනවා, බිබිලි දානවා. අනේ හින්දා ඒ අය කහ පාවිච්චි කරන්න එපා. ඒ අයට හොඳයි කෝපි. එතකොට කෝපි, ජෙලටිනුයි වතුරයි දාලා oily skin එකක් තියෙන කට්ටිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම නම් මගේ normal to dry හින්දා මම පාවිච්චි කරන්නේ fresh milkුයි, ජෙලටිනුයි, ඒ වගේම කහයි. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හදාගන්න විදිහ බලලා මම ඔයාලට ගාලා මේක කරන විදිහම පෙන්නන්නම්. එතකොට මම තවත් විස්තර ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් අපි යමු මේක කොහොමද හදන්නේ කියලා බලන්න. මම ජෙලටින් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම දාන්නේ කහින්ද කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේකට ඇති පදමට එතකොට අපිට ෆ්‍රෙෂ් මිල්ක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට ගා ගන්න පුළුවන් වෙන විදියට කලවම් කරගන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් මම තේ හැඳි 4ක් විතර දැම්මා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මෙන්න මේ විදියට හොඳට ගා ගන්න පුළුවන් විදියට පල්ප් එකක් වෙන විදියට මේක හදා ගන්නවා. ඉතින් ඔයාලා මුලින්ම මාස්ක් එක දාන්න කලින් උණු වතුරෙන් පොඟවලා රෙදි කෑල්ලකින් ඔයාලගේ මේ මූණ පොඩ්ඩක් තවා ගන්න ඕනේ. මොකද එතකොට අපේ අර මේ හැමේ තියෙන මේ සිදුරු වැරෙනවා. එතකොට ඉක්මනට අර black head white heads මේ අපේ මාස්ක් එකට අල්ල ගන්නවා. ඉතින් ඒ හින්දා මෙන්න මේ විදිහට ඔයාලත් විනාඩියක් විතර උණු වතුරෙන් පොඟවගත්ත රෙදි කැබැල්ලකින් මෙන්න මේ විදිහට ඔයාලගේ මූණ තවා ගන්න. මතක තියාගන්න ඕනේ හොඳට කොණ්ඩේ උඩට බැඳ ගන්න. නැත්තම් කොණ්ඩේ එහෙම මාස්ක් එක තවරුනොත් එහෙම හරිම වේදනාකාරී වෙනවා. ඒක මාස්ක් එක ගලවනකොට. ඒ හින්දා කොණ්ඩේ හොඳට උඩට බැඳ ගන්න ඔයාලත්. ඊට පස්සේ දැන් තියෙන්නේ මාස්ක් එක
හොඳට ගා ගන්න. මේකට ටක් ගාලා ගන්න ඕනේ. මොකද මේක ඉක්මනට වේලෙන්න බලනවා. මේ අර ජෙලටින් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඉක්මනට මේ ගල් වෙන්න බලනවා. දැන් මම මේ හොඳට කලත්තනවා මේ ගල් වෙලා වගේ තියෙන්නේ. මේ වගේ ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ මේ එකක් අයිස්ක්‍රීම් මේ කෝට් එකකින් මෙන්න මේ වගේ ගා ගන්න. අර දැක්කද කොණ්ඩේ හොඳට බැඳ ගන්න. නැත්නම් කොණ්ඩේ ගෑවුනොත් එහෙම මේක මාර කරදරයක් වෙනවා. හොඳට මෙන්න මේ විදිහට ගා ගන්න. ඔයාලගේ රෝම තියෙන තැන් වල ටිකක් වැඩියෙන් ගා ගන්න ගනම. එතකොට මේ ඉක්මනට ගැලවිලා එනවා ඒක. ඇස් යට ගා ගන්න එපා. මොකද ගලවනකොට නැත්තම් ගොඩක් රිදෙනවා හැම ඇලෙන හින්දා. මේ හැමට ගොඩක් මේක ඇලෙනවා. ඒ හින්දා එතකොට මේ ගලවනකොට හැම ගොඩක් ඇදෙන හින්දා රිදෙනවා. ඒ හින්දා ඇස් යට මේ ගොඩක් අඟල් භාගයක් විතර පළතරේ තියලා තමයි ගා ගන්න ඕනේ. මෙන්න මේ වගේ පළතරයක් තියලා ගා ගන්න ළමයි. නැත්තම් අර ඇස් මේ වල හැම සියුම්නේ යට තියෙන. එතකොට මේ හැම ඇදෙන්න බලනවා ගොඩක්. ඒ හින්දා ඇස් මේ යට ගා ගන්න එපා. නළලෙත් අර උඩ ගොඩාක් අර මේ කොණ්ඩේ වැවිලා තියෙන තැන් වල දාන්න එපා. ගලවන්න ගියාම හරි අමාරුයි. ඒ හින්දා ඇහි බඹ ඒ තියෙන තැන් වල ටිකක් ඈතින් වගේ ගා ගන්න. මම මේ උඩ ටිකේ ගාන්න නැහැ. මොකද මගේ නළලේ උඩ එහෙම මේ ලොකුවට බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් නැහැ. ඒ හින්දා මම ගාන්නේ නැත්තම් කොණ්ඩේ ගෑවුනොත් එහෙම ළමයි කොණ්ඩේ ඉවරයි. දැක්කද මෙතන ගෑවුණා? කොණ්ඩේ ගැලවිලා එනවා එතකොට මේක ගලවනකොට. මෙන්න මේ විදිහට ගොඩක් පරතරයක් තියාගෙන ඇහි බඹවල් වලට එතකොට ඇස් වලට ඔයගොල්ලෝ මේක ගා ගන්නකොට ගා ගන්න බලලා. ගොඩක්ම මේ නහය උඩ අපේ ගොඩක් තියෙන ඒ හරියනේ. නහය හොඳට ගා ගන්න. ඒ හරියනේ ගොඩක් තියෙන්නේ අපේ black heads white head. මේ විදිහට ගාලා ළමයි විනාඩි 45ක් විතර හොඳට වේලෙන්න දෙන්න ඕනේ. හොඳට වේලෙන්න දෙන්න ඕනේ නැත්තම් මේ නැත්තම් මේක වේලෙන්නේ නැතුව ගලවන්න බෑ. හොඳට ඇදිලා එන්නේ නැහැ. හින්දා හොඳට වේලෙන්න දෙන්න ඒක. ඒ වගේම තමයි මේක ගාලා ටිකක් වේලෙනකොට ඔයගොල්ලෝ කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියොත් එහෙම හැම ඇදෙනවා. මමත් ඒ හින්දා දැන් කට පියාගෙන ඉන්නම් කියන්න නැතුව. නැත්තම් මගේ හැම ඇදෙන්න ගන්නවා. ඒ හින්දා මේ මම මේක ගාලා විනාඩි 45ක් ගියාට පස්සේ මම එන්නම් ආයෙම හම්බ වෙන්න. අපි ගලවමු. ඒකට කොහොමද ගලවන්නේ කියලා බලමු. එහෙනම් බයි විනාඩි 45කින් හම්බෙමු. විනාඩි 45කට පස්සේ ළමයි හොඳටම වේලලා තියෙන ගල් වෙලා වගේ. ඉතින්
සමහර අයට විනාඩි 45ට වඩා අඩු වෙන්නත් පුළුවන්, කාලේ වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මට නම් විනාඩි 45න් මේක වේලුණා. ඉතින් දැන් තියෙන්නේ ගලවන්න හිමින් උඩු අතට ඇඟිල්ල තියලා තමයි ගලවන්න ඕනේ. හයියෙන් අදින්න එපා. හිමීට ගලවන්න. මොකද හම ඇදිලා එන්න පුළුවන්. ඒ කියන්නේ හමේ ඉරි තැල්ල වගේ තියෙන්න පුළුවන්. ඒ හින්දා ටික කාලයක් යද්දී හම ඩැමේජ් වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔයගොල්ලෝ හිමීට මේ උඩ අතට ඇදලා ගන්න. හිමින් තමයි කරන්න ඕනේ. මම මේකේ පොඩ්ඩක් ස්පීඩ් දාලා තියෙන්නේ. මොකද මට එතකොට වීඩියෝ එක ඉක්මනට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලා යනකොට ඔයගොල්ලන්ටත් බෝරින් වෙන හින්දා මම පොඩ්ඩක් ස්පීඩ් දාලා තියෙන්නේ. නැත්තම් මම මෙච්චර හයියෙන් අදින්නේ නැහැ. මම හිමීට තමයි මේක කරන්නේ. ඉතින් ඔයාලත් මේක කරන්න හිමීට මෙන්න මේ විදිහට කරලා කොහොමද රිසල්ට් එක කියලා මට කියන්න. ඉතින් මේ දැන් අපි අරක මාස්ක් එක ගලවලා ඉවරයි. දැන් අපේ රෝම කූප හොඳටම ඕපන් වෙලා තියෙන. ඉතින් ඒ හින්දා ඒවා නැති කරගන්න අපි අයිස් කියුබ් වලින් චූටි මසාජ් එකක් කරන්න ඕන මෙන්න මේ විදිහට. මේක අනිවාර්යයෙන්ම කරන්න. අයිස් කියුබ් නැත්තම් ටෝන එකක් හරි අනිවාර්යයෙන් භාවිතා කරන්න ඕනේ. මොකද අපි පීල් මාස්ක් එක දාපු හින්දා ගොඩක්ම මේ අපේ හැමේ තියෙන ඕපන් ස්පොට් මේ හොඳටම කියන්නේ ඕපන් වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දේ ඔයාලා කරන්න. පොඩි දැවිලා ගතියක් එනවා. ඉතින් ඒකටත් හොඳයි මේ අයිස් කියුබ් සත්කාරය.
මේක කරලා අවු වෙනා යන්න එපා. මොකද නරුණාම ඔක්කොම ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ටික වෙලාවක් යනකම් ඔයගොල්ලෝ අවු යන්න එපා මේක කරලා. දැන් තියන්නේ මේක හොඳට තෙත මාතු කරලා අපි මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගා ගන්න ඕනේ. දැන් මම අයිස් කියුබ්ස් සත්කාරි කරලා ඉවරයි. දැන් තියන්නේ ඔයගොල්ලන්ට කැමති නම් කොමාරිකා ජෙල් එකක් ඇප්ලයි කරන්න නැත්නම් ඔයාලා ගන්න මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ දෙකම නැත්නම් ඔයගොල්ලන්ට කොමාරිකා තියනවා නම් කොමාරිකා ගන්න පුළුවන්. පොඩි දැවිලා ගතියක් එනවා. ඉතින් මේ දේවල් කරනකොට ඒක නැති වෙලා යනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලා මේක කරන්න ඕනේ මාසෙකට එකපාරක් හරි දෙපාරක් හරි විතරයි. ඊට වැඩිය කරන්න එපා. හොඳට හොඳ පෙනුමක් එනවා මූණට. අර කුණු දූවිලි ඔක්කොම ඉවත් වුණාට පස්සේ ලෝම කූප ඔක්කොම ඉවත් වුණාට පස්සේ හරි ලස්සන පෙනුමක් එනවා. ඉතින් ඔයාලත් මේක කරලා try කරලා බලන්න. ඒ වගේම අර කෝපි දාලා කරා නම් ගොඩක්ම ඔයාලට දැක ගන්න පුළුවන් මේ black heads white heads ගොඩක් ඉවත් වෙනවා. මේ ඒක ගොඩක් ඇදලා තියෙනවා. අර මම දැන් හදාපු හින්දා ගොඩක් පේන්නේ නැහැ ඒකේ. අර කෝපි දැම්මාම අපේ මේක කළුයිනේ. එතකොට හොඳට අර අපේ ආපු white heads එහෙම හොඳට පෙන්නනවා. ඉතින් ඔයාලා එහෙම කරලා බලන්න. මේක ගොඩක්ම හොඳයි. ගොඩක් හොඳ සත්කාරයක්. ඉතින් මාසෙකට එකපාරක් කරලා බලන්න. හැබැයි ඔයගොල්ලෝ ගලවනකොට හරි පරිස්සමෙන් ගලවන්න ඕනේ. අර පැලව වගේ මේ මත තියාගෙන උඩු අතර තමයි ගලවන්න ඕනේ. මොකද හැම එදෙනව නැත්තම් ඒ හින්දා ඒ විදිහට ගලවන්න ගොඩක් පරිස්සමෙන් කරන්න. හැම ඩැමේජ් කරගන්න නැතුව. ඉතින් සැලුන් එකට ගිහිල්ලා මේවා අයින් කරනට වඩා මාසෙකට එකපාරක් වගේ ඔයාලා මේ දේ කරොත් එහෙම ඔයාලගේ මේ එන black heads white heads ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ඒක කන්ටිනියු කරගෙන ගියොත් එහෙම ඔයාලගේ හැම ගොඩක් පැහැපත් හැමක් ඒ වගේම අර හරි ලස්සන හැමක් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා මේ දේ ඔයගොල්ලෝ ජීවිතේ පුරුද්දක් කරගන්න මාසෙකට එකපාරක් මේ දේ කරන්න. ඉතින් අර ස්වභාවික දේවල් වලින්ම කරන හින්දා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් හැමතත් හොඳයි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක කරලා බලන්න. මම එහෙනම් තව වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්. ඉස්සරහට තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලව ලස්සන කරන්න. ඒ වගේම අපි තව කොහෙද යන තැන් කන බොන තැන් ඒ දේවලුත් මගේ YouTube නාලිකාව හරහා මම දානවා. ඉතින් මාත් එක්ක කරන්නලා ඉන්න. ඒ වගේම අමතක කරන්න නැතුව මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell button එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්.